ආයුබෝවන් අපි අද කතා කරනවා 2018 අවුරුද්දේ තිබුණු අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපයේ පරීක්ෂණය සම්බන්ධ කරගෙන ආපු ව්‍යුහගත ප්‍රශ්නය ගැන. ප්‍රශ්නෙට යමුකෝ. පරීක්ෂණාගාරයකදී මිශ්‍රණ ක්‍රමය මෙතනදී පාවිච්චි කරන්නේ ඇත්තටම මොන ක්‍රමයේද? මිශ්‍රණ ක්‍රමය. අපි තාපය පිට කරන එක්කෙනෙක් ඉන්නවා, තාපය ලබා ගන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ විදිහට උෂ්ණත්වය අඩු උෂ්ණත්වය වැඩි දෙන්නෙක් එකිනෙකට මිශ්‍ර කරලා තමයි අපි යන්නේ මොනව හොයන්නද? අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය. මේකෙදි කියනවා අවශ්‍ය ද්‍රව්‍ය විදියට. එයා අවශ්‍ය ද්‍රව්‍ය ටිකත් අපිට කියන. ජලය, යටිකුරු දැල් කොටු මන්තයක්, ඊළඟට කියනවා තාප පරිවර්ණය කරන ලද තඹ කැලරි මීටරයක්. කුඩා අයිස් කැට කියලාත් කියනවා. පෙරහන් කඩදා මෙන්න මේ වගේ ලී පෙට්ටියක දාපු තඹ කැලරි මීටරයක් තමයි අපිට හම්බෙන්නේ. ඒකට තාප පරිවාරකයක් විදියට ස්පොන්ජ් එකක් දාලා. එතකොට තඹ කැලරි මීටරය හා පරිසරය අතර තාපය හුවමාරු වෙන එක. තඹ කැලරි මීටරෙන් පරිසරයටත් පරිසරයෙන් තඹ කැලරි මීටරය අහලා තියෙනවා තාප පරිවර්ණය කරන ලද කැලරි මීටරයක් පාවිච්චි කරාම තියෙන එක් වාසියක් ලියා දක්වන්නලු. අපෙන් අහන්නේ නිකන් තඹ කැලරි මීටරය ගන්නෙ නැතුව අර ලී පෙට්ටියක් ඇතුලේ දාලා ඇයි මේ තඹ කැලරි මීටරේ පාවිච්චි කරන්නේ? එහෙම පාවිච්චි කරොත් ලැබෙන වාසිය මොකක්ද කියලායි අහන්නේ. මේ වෙලාවේ මේ ප්‍රැක්ටිකල් එකට අපි පාවිච්චි කරන්නේ මෙහෙමද? අපි පාවිච්චි කරන්නේ හිතන්නකෝ මේ තියෙන්නේ තඹ කැලරි මීටරේ කියලා. එතකොට මේ තියෙන්නේ අර ලී භාජනය කියලා. එතකොට ඒ දෙන්න අතර අර ස්පොන්ජ් දාලා තව දුරටත් තාප පරිවර්ණයක් කරලා තිබුණානේ. හරි. අපි හිතමු අපේ මේ ප්‍රැක්ටිකල් එකේ අපි ගන්නේ 3/2ක් පිරෙන්න කැලරි මීටරයට වතුර ගන්නවා. ඒ ගන්නේ කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි නම් අපි කැලරි මීටරේ ඇතුළට ගන්නේ ඊට වඩා සෙල්සියස් අංශක 5ක් පමණ ඉහළ උෂ්ණත්වයක තියෙන වතුර. එතකොට මේ ප්‍රැක්ටිකල් එකේදී අපේ කැලරි මීටරේ ඇතුලේ තියෙන මේ මම අඳින්නේ තාප පරිවාරක පියන. හරි. එතකොට කැලරි මීටරේ ඇතුලේ තියෙන වතුරවල උෂ්ණත්වය වැඩි එළියේ තියෙන උෂ්ණත්වයට වඩා. අන්න ඒ වෙලාවේ තාපය හුවමාරු වෙනවා. උෂ්ණත්වය හුවමාරු වෙනවා නෙමෙයි. අපේ ළමයි උත්තරේ ලියනකොට උෂ්ණත්වය හුවමාරු. උෂ්ණත්වය හුවමාරු වෙන්නේ නැහැ පුතේ. මෙතන උෂ්ණත්වය වෙන්නේ හුවමාරු වෙන්නේ තාපය. උෂ්ණත්වය වැඩි තැන ඉඳන් උෂ්ණත්වය අඩු තැනට තාපය ගලාගෙන යනවා. ඔන්න එතකොට උෂ්ණත්වය වැඩි කැලරි මීටරයේ ඇතුලේ ඒ නිසා කැලරි මීටරය තුලින් පරිසරයට තාපය ගමන් කරනවා. එතකොට අපි මේ අතරට දාලා තියෙන්නේ තාප පරිවාරක නිසා. එතකොට අපි ලී පෙට්ටියක් දාලා තියෙනවා, ස්පොන්ජ් දාලා තියෙනවා, තාප පරිවාරකයක් යොදපු නිසා මෙන්න මෙතනින් එළියට යන තාප ප්‍රමාණය හැකිතාක් අඩු වෙනවා. එහෙනම්
මොකක්ද මේ කියන තාප පරිවාරකයක් යොදන එකේ තේරුම වෙන්න ඕන. තාප පරිවාරකයේ යොදන එකෙන් වාසිය වෙන්නේ අපි පරිසරයත් එක්ක සිදුවෙන තාප හුවමාරුව අවම කරගන්න පුළුවන්. ඕකෙදී ඒ ලෙවල් වල මාකින් ගියාම තේරුණු දෙයක් තමයි ලරු හුඟක් අය ලියලා තිබුණේ තාපය පරිසරයට හානි වීම වැළැක්වීම. වැළකෙන්නේ දරුවෝ. තාපය පරිසරයට යන එක බිඳුව වෙන්නේ වෙන්නේ තාපය පිට වෙන එක හැකිතාක් අවම වෙන එක. අපට තාපය පිටවීම බිඳුව කරන්න බෑ. ඒ නිසා උත්තරය ලියවෙන්න ඕන පරිසරයට තාපය හානි වීම අවම වීම. එහෙම නැත්නම් කැලරිමීටරය තුලින් පරිසරයට තාපය ගමන් කිරීම, තාපය හුවමාරු වීම, අවම කිරීම. හරි. ඔහොම තමයි උත්තරේ ලියන්න ඕන. ඊළඟ ප්‍රශ්නෙට යමු. කැලරිමීටරයට අයිස් එකතු කිරීමට පෙර ඔබ ලබා ගන්නා මිනුම් තුන මොනවාද? මං ඊළඟ ප්‍රශ්නෙත් එහෙම්මම කියලා ඉන්නවා. ඊළඟ ප්‍රශ්නේ කිව්වට ඊළඟ ප්‍රශ්නේ නෙමෙයි කතා කරන්නේ මම මෙන්න මේ ප්‍රශ්න දෙක. මෙන්න මේ ප්‍රශ්න දෙක මං එකපාරට කතා කරනවා. කැලරිමීටරයට අයිස් එකතු කිරීමට පෙර ලබා ගන්න මිනුමුයි කැලරිමීටරයට අයිස් එකතු කිරීමේ ක්‍රියාවලියෙන් පසු ඔබ ලබා ගන්නා මිනු. ඔන්න ඔතනදී මේ අපෙන් අහලා තියෙන අපි ගන්න මිනු ප්‍රැක්ටිකල් එක කරලා අපි ලබා ගන්න පාඨාංක ගැනයි අහන්නේ. ප්‍රැක්ටිකල් එක කරද්දී අපි මොනවද ගන්න ඕන පාඨාංක? ප්‍රැක්ටිකල් එක කරද්දී අපි මුලින්ම ගන්න ඕනේ මෙන්න මේ කියන පාඨාංක. මොනවද අපි ගන්නෙ? අපි ගන්නවා ඔය කියන කැලරිමීටරය. තඹ වලින් හදලා තියෙන්නේ. ඒත් එක්කම තඹ කැලරිමීටරයත් එක්ක තියෙන දැල් ගොටු මන්තය. ඔන්න ඔය දෙන්නගේ ස්කන්ධය ගන්න ඕන. එතන තාම කැලරිමීටරයට වතුර මුකුත් වක් කරලා නැහැ. එහෙනම් මොකක්ද ලියවෙන්න ඕන? පළවෙනිම පාඨාංකය. හිස් කැලරිමීටරය හා මන්තයේ ස්කන්ධය. තවදුරටත් ඕනනම් ලියත හැකි හිස් තඹ කැලරිමීටරය හා තඹ දැල් ගොටු මන්තයේ ස්කන්ධය. හරි. ඊළඟට අපි කරන්නේ මේ දැල් ගොටු මන්තය තියෙන හිස් කැලරිමීටරයට 3/2 පිරෙන්න කාමර උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක සාමාන්‍යයෙන් අපි ඔක කියනවා කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් පමණ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කාමර උෂ්ණත්වය 30යි නම් අපි උත්සාහ කරන්නේ මේකට දාන 35ක් පමණ. ඒක හරියටම 35 වෙන්න ඕන නෑ. 35ක් පමණ උෂ්ණත්වයක තියෙන ජලය දාන්න. අපි දැන් මෙතන ජලයක් දාලයි මේ තියෙන්නේ. හරි. එතකොට ඊළඟටම අයිනවා. දැන් අපි මේ සෙට් එකම ගෙනිහිල්ලා තියාගෙන ඉන්නේ කවුරුද්ද මේ? අර ඩිජිටල් තරාදිය උඩ. හරි. ඩිජිටල් තරාදිය උඩ. ඔන්න දැන් අපේ ඩිජිටල් තරාදිය උඩ අර හිස් කැලරිමීටරේ මන්තය ඒත් එක්කම මම දාපු වතුර ටික. ඔය ඔක්කොම තියෙනවා. අපි දැන් ගන්න ඕන අන්න ඒ සියල්ලගෙම ස්කන්ධය. අපි යාව M2 කියලා හිතමු. අපේ ගානටම අනුව අපි හිතමුකෝ. ඔන්න x1. කවුද දරුවෝ x1 කිව්වේ? කවුද x1 කියලා කිව්වේ? එහෙනම් ගන්න ඕන ආරම්භක පාඨාංකය මිනුම මොකක්ද? හිස් තඹ කැලරිමීටරය හා තඹ දැල් ගොටු මන්තයේ ස්කන්ධය. ඊට පස්සේ 3/2 පිරෙන්න ජලය දැම්මා. ඔන්න දැන් මගේ තරාදිය උඩ තියෙනවා කවුද? තඹ කැලරිමීටරේ. දැන් හිස් නෑ කැලරිමීටරය. ඊළඟට දැල් ගොටු මන්තය. ඊළඟට ජලය. ඔය 3 දෙනාගෙම ස්කන්ධය. එතන ලියත හැකි තඹ කැලරිමීටරය, මන්තය හා ජලයේ ස්කන්ධය. ඊළඟට අපි x3 විදියට ගන්න ඕන. අපි ඊළඟට කරන්නේ මේ පද්ධතිය අරන් ගිහිල්ලා දානවා අර ලී පෙට්ටිය ඇතුලේ. මේ තියෙන ලී පෙට්ටියනේ. ඔන්න ලී පෙට්ටිය ඇතුලේ ඔන්න මම දැම්මා අර සෙට් එකම. සෙට් එකම කිව්වේ එතන තියෙනවා
දැල්ගොටු මන්තයයි අර 3න් 2ක් පිරෙන්න දාපු ජලයයි. හරි 3න් 2ක් පිරෙන්න දාපු ජලය. දැන් ඒක දාලා තියෙන්නේ අර කියපු තාප පරිවාරක පෙට්ටිය ඇතුලේ. හරි. දැන් අපි අර දාගෙන තියෙන උෂ්ණත්වමානයෙන් මැනගන්නවා මේ ජලයේ ආරම්භක උෂ්ණත්වය. ජලයේ ආරම්භක උෂ්ණත්වය මැනගන්නවා උෂ්ණත්වමානය. ඒත් එක්කම දැන් අපේ මේක තාප පරිවාරක පියනෙන් වැහිලායි තියෙන්නේ. හරි. එහෙනම් x3 කියලා කියන්නේ කවුද දරුවෝ? කවුද? ජලයේ ආරම්භක උෂ්ණත්වය. ජලයේ ආරම්භක උෂ්ණත්වය. හරි. ඊළඟට තමයි අපි අර කියලා තියෙන ප්‍රැක්ටිකල් එකේ ප්‍රශ්නේ කියලාම තියෙනවානේ. අපි දාන්නේ මොන જાතියේ අයිස් කැටද? කුඩා අයිස් කැබලි. කුඩා අයිස් කැබලි. කුඩා අයිස් කැට කිව්වත් කමන්නේ. කුඩා අයිස් කැබලි පිරිසිදු ටිෂූ කඩදාසියකින් තෙත මාතු කරලා අපි දානවා මේකට අයිස් කැබලි. හරි. අයිස් කැබැල්ලක් දැම්මොත් ජලයේ පාවෙන්නනේ බලන්නේ. දැල්ගොටු මන්තයෙන් අපි මොකක් කරගන්නවද? ඒ දාන අයිස් කැබලි යටට ගිල්ලව ගන්නවා. හරි. ජලය ඇතුලේ ඔබල තියා ගන්නවා. ජලය ඇතුළට කරලා අයිස් කැටේ තියා ගන්නවා. හරි. දැන් අපි බලන් ඉන්නවා උෂ්ණත්වමාන පාඨාංකය දිහා. අපේ උෂ්ණත්වමාන පාඨාංකය මොකක්ද වෙන්න ඕන? දැන් මේක තිබුණේ කාමර උෂ්ණත්වයටත් වඩා ඉහළ උෂ්ණත්වයේනේ. අපි අයිස් කැටයක් දැම්මහම මේ කියන කාමර උෂ්ණත්වය චුට්ට අඩු වෙන්න පටන් ගන්නවා. දැන් ඒතකොට අපි ගන්න අන්තිම උෂ්ණත්වය කොහොමද ගන්නෙ? ඒ උෂ්ණත්වය සදාකාලිකව අඩු වෙනවද? උෂ්ණත්වය අපි අයිස් කැටයක් දැම්මයි කියලා දිගටම අඩු වෙන්නේ නැහැනේ. යම් තාක් දුරකට අඩු වෙලා ටික වෙලාවකින් ආයිමත් කාමර උෂ්ණත්වයට මේ වතුර ටික එන්න පටන් ගන්නවා. අපි බීම කෝපයක් තිබ්බත් එහෙමනේ. අපි හොඳම කූල් බීම කෝපයක් එළියෙන් තියලා තිබ්බොත් ඔන්න මුලදී කූල්. හරි. ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලෙද්දි ඕක බී කූල් වතුර වෙන්නේ නැහැ. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන බීම කෝපයක් වෙනවා. අන්න ඒ වගේ මේකෙත් අයිස් කැබැල්ලක් දැම්මාම තියෙන උෂ්ණත්වය එන්න අඩු වෙලා යම් සීමාවක් දක්වා අඩු වෙලා නැවතත් මේකේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. එතකොට අපි ඊළඟට ගන්නේ අන්න එහෙම අඩු වෙලා අඩුම වෙන අවසාන උෂ්ණත්වය. හරි. අපි ඒකට කියනවා අවසාන අවම උෂ්ණත්වය. මිශ්‍රණයේ එහෙම නැත්නම් ජලයේ අවසාන අවම උෂ්ණත්වය. හරි. ඕකේ මාකින් එකේ අවම කියන වචනෙට යටින් ඉරක් ගහලා ආවේ. එතකොට ජලයේ අවසාන උෂ්ණත්වය කියලා හරියන්නේ නැහැ. අවසාන උෂ්ණත්වය කියන්නේ අයිස් කැටයක් දැම්මහම කොහොමද උෂ්ණත්වය අඩු වෙනවනේ. ඒකේ මොන උෂ්ණත්වයද කියලා කියවෙන්න එපා. අවසාන අවම උෂ්ණත්වය. ඊට වඩා උෂ්ණත්වය අඩු වෙන්නේ නැහැ. එතනින් අඩු වෙලයි ඊට පස්සේ වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන එක. හරි. එහෙනම් අපි මෙතන ලියවෙන්න ඕනේ අවසාන අවම උෂ්ණත්වය. ඊළඟට අපි ගන්නවා දැන් අපේ කැලරි මීටරේ අපි මන්තරණය කරයින් පස්සේ මේ අයිස් කැබැල්ල ඝන අවස්ථාවෙම තියෙන්නේ නැහනේ. දිය වෙනවනේ. අපි කතා කරානේ ඔක ගැන. එතකොට මගේ ප්‍රැක්ටිකල් එක ඉවර වෙනකොට මෙන්න අර කියපු ලී පෙට්ටිය. මෙන්න කැලරි මීටරය. මෙන්න තාප පරිවර්ණය කරපු අර ස්පොන්ජ් ටික. මේ මම දාපු ජලය. මේ අර පියන. හරි. මේ අර දැල්ගොටු මන්තය. මේ උෂ්ණත්වමානය. හරි. එතකොට දරුවෝ ඝන අයිස් කැබැල්ල මං ඇන්දේ නැත්තේ ඇයි? ඝන අයිස් කැබැල්ල ඝනයක් විදියට මගේ ද්‍රාවණය තුල දැන් නෑ. ඒක සම්පූර්ණයෙන් දිය වෙනකොට නේද උෂ්ණත්වය අඩු වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ මේ තියෙන වතුර කියන්නේ මං 3න් 2ක් පිරෙන්න දාපු වතුර වගේම අර ඝන අයිස් කෑල්ලෙන් දිය වෙලා හැදුණු වතුර. මෙතන තියෙන වතුර කියන්නේ මන් දාපු වතුරයි ඝන අයිස් කෑල්ල දිය වෙලා හැදුණු වතුරයි. දෙන්නගේ එකතුව. හරි. දැන් මේ මිශ්‍රණය අර අවසාන අවම උෂ්ණත්වයටපත් වෙලා ඉවරයි. දැන් මම ගිහිල්ලා නැවතත් මේ සෙට් එකම ඒ කියන්නේ මන්තය
කැලරිමීටරය ඒක ඇතුලේ තියෙන වතුර ටික ආයිමත් ගෙනිහිල්ලා මෙන්න මේ තරාදිය උඩ තියලා බලන්න. එතකොට තරාදි පාඨාංකය පෙන්නයි අන්න එයා තමයි x5 කියලා ගන්නෙ. තරාදිය උඩ ඇත්තටම මොනවද තියෙන්නේ? තරාදිය උඩ තියෙනවා කැලරිමීටරය, දැල්ගොටු මන්තය, අර මම දාපු 3 2ක් පිරෙන්න දාපු ජලය, ඊට අමතරව අපි දාපු අයිස් කැටේ දිය වෙලා හැදුණු වතුර. ඒ ඔක්කොගෙම ස්කන්ධය තමයි x5 වෙන්නේ. එතකොට ලියන්න පුළුවන් මිශ්‍රණයේ අවසාන ස්කන්ධය. එහෙම නැත්නම් දරුවෙක්ට අර විදියට වෙන් වශයෙන් ලියන්න පුළුවන්. තඹ කැලරිමීටරය, දැල්ගොටු මන්තය, ආරම්භයේ යෙදූ ජලය, අයිස් කැටයින් දිය වූ ජලය, ස්කන්ධය. එහෙම කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පද්ධතියේ අවසාන ස්කන්ධය. හරිනේ? ඔන්න ඔය කියන පාඨාංක තමයි අපි ලියන්න ඕන මෙන්න මේ අණු කොටස් දෙකට. හරි නේද බලන්න. හරි. එතකොට ලියවෙන්න ඕන ආයි මම කියනවා බලමුකෝ පුළුවන්ද කියලා. x1 කියන එකට කියවෙන්න ඕන. බලන්න හරිද කියලා තමන්ගේ උත්තරේ. හිස් තඹ කැලරිමීටරය හා මන්තයේ ස්කන්ධය. x2ට ලියවෙන්නේ මොනවද? කල්පනා කරන්න. අපි දානවනේ 3 2ක් පිරෙන ජලය. ආයෙනම් x2ට ලියවෙන්න ඕන ජලය යෙදූ පසු කැලරිමීටරයේ හා මන්තයේ ස්කන්ධය. x3 වෙන්න ඕනේ ජලයේ ආරම්භක උෂ්ණත්වය. හරි. මෙතන x4ට ලියවෙන්න ඕනේ 4 වෙනි අණු කොටස x4ට ලියවෙන්න ඕනේ මොකක්ද? මිශ්‍රණය එළඹෙන x5ට ලියවෙන්න ඕන මිශ්‍රණයේ අවසාන ස්කන්ධය. එහෙම නැත්නම් කැලරිමීටරයේ මන්තයේ ජලයේ අයිස් වල ස්කන්ධය. අයිස් කිව්වට එතන ඝන අයිස් කැටයක් නැහැ. හරි. අපි යමු අතෑරපු ප්‍රශ්නෙට. අපි අතෑරියනේ ප්‍රශ්න කොටසක්. මොකක්ද අතෑරියේ? 3 වෙනි අණු කොටස අපි අතෑරලානේ කතා කරේ. එයා ගැනට යන්කෝ දැන්. මොකද්ද එතන කියන්නේ? කැලරිමීටරය තුළට අයිස් එකතු කිරීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු පූර්වෝපාය දෙකක් සඳහන් කරන්න. අයිස් කැලරිමීටරයට දානකොට අපි මොනවද අනුගමනය කරන්න ඕන? පූර්ව උපායන්. පූර්වෝපායන් කියන්නේ ඒකනේ. කලින් යොදා ගන්න උපායන් දෙකක්. ඒ කියන්නේ අපි මේ හොයන්නේ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපයනේ. කැපිටල් L නේ. අන්න ඒ L වල අගය නිවැරදි වෙන්න, වැරදි වීම අවම කරගන්න, වැරද්ද අඩු කරගන්න ප්‍රැක්ටිකල් එක කරද්දී අපි උපායවල් යොදා ගන්නවා. කලින් යොදන උපාය. පූර්ව කියන්නේ ඒකනේ. අපෙන් වෙන වැරදි අවම කරන්න අපි මොනවද මෙතනදී යොදා ගන්න උපාය මාර්ග. හරි. අපි උතනදී තෙත මාතු කරලා තමයි ටිෂු කඩදාසියකින් අයිස් කුඩා කැබලි යෙදුවේ. ඇයි ඒ තෙත මාතු කරේ? තෙත මාතු නොකරොත් ඝන අයිස් කැබැල්ලට අමතරව ද්‍රවත් වැටෙන්න පුළුවන් අපේ කැලරිමීටරය තුලට. අන්න එතකොට තෙත මාතු කරන ලද අයිස් කැට, ඒ කියන්නේ වියලි අයිස් කැට යෙදුවේ අපි පූර්වෝපායක් විදියට. එහෙනම් ලියන්න පුළුවන් පිරිසිදු රෙදි කඩකින්, එහෙම නැත්නම් ටිෂු කඩදාසියකින් තෙත මාතු කරන ලද අයිස් කැට යෙදීම. අයිස් කැට ඇල්ලීම නෙවෙයි, අයිස් කැට යෙදීම. එකක්.
ඊළඟ එක තමයි කුඩා අයිස් කැට යෙදීම. අපි අයිස් කුඩු යෙදුවේ නැහැ. කුඩා අයිස් කුඩේ කුඩු කරලා යෙදුවේ නැහැ. ඇයි කුඩාම කුඩා අයිස් කුඩු වශයෙන් යෙදුවොත් ඒක ද්‍රව වීම අපට නවත්තන්න බෑ. අයිස් කැබැල්ල උගා කුඩු වුණොතින් අපට ඒක ද්‍රව මට්ටමින් එහාට ගෙනියන්න බෑ. ඝන තත්ත්වයෙන් අපට කැලරිමීටරය ඇතුළට යොදන්න බෑ. ඒ නිසා මෙතනදී යොදන්නේ කියලා තියෙනවනේ ගානි මුලින්ම යොදන්නේ කුඩා අයිස් කැට කියලා. කුඩා අයිස් කැට යොදන්නේ කුඩු නැතුව කැට යොදන්නේ ඒකත් පූර්වෝපාය. හරි. එහෙනම් කුඩා අයිස් කැට යෙදීම. ඔතනට දරුවෙට තව ලියන්න පුළුවන් දැල් ගොටු මන්තයක් යොදාගත්තේ වැරදිලාවත්. දැල් ගොටු මන්තයක් යොදා නොගෙන අපි සාමාන්‍ය මන්තයක් යොදාගත්තොත් මොකද වෙන්නේ? අපි සාමාන්‍ය මන්තයක් යොදාගත්තොත් මේ තියෙන්නේ අපේ කැලරිමීටරේ, මේ තියෙන්නේ අපේ තාප පරිවාරක බඳුන, මේ තියෙන්නේ අර තාප පරිවාරක ද්‍රව්‍ය, මේ තියෙන්නේ තාප පරිවාරක පියන, මේ තියෙන්නේ මන් 3න් 2ක් දාපු වතුර. අපි අයිස් කැබැල්ල යෙදුවොත් අයිස් එකක් උත්සාහ කරන්නේ දරුවෝ ජලයේ පාවෙන්නනේ. අපි සාමාන්‍ය මන්තයක් යෙදුවොත් ඒ කියන්නේ මෙතන දැලක් නැහැ. මෙතන තියෙන්නේ විවරයක්. හරි. මෙන්න මේ කොටස විවරයක්. නිකන් දැල් ගොටු මන්තයක් නැති වුණොත්. එතකොට මේ අයිස් කැබැල්ලේ මෙන්න මේ කොටස දිය වෙන්න තාපය උරාගන්නේ මේ වටේ තියෙන වාතයි. හැබැයි අපිට ඕන මේ සම්පූර්ණ අයිස් කැබැල්ල ජලය තුල ගිලිලා මොනවා වෙන්නද? ජලය තුල ගිලිලා ජලයෙන් තාපය අරගෙන අයිස් කැබැල්ල දිය වෙන්න. එහෙමනම් අපි ඕන මෙතන දැල් ගොටු මන්තය දැලක් තියෙන්න ඕන. එතකොට අපට පුළුවන් ඒ දැල පාවිච්චි කරලා මේ අයිස් කෑල්ල ජලය අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය එල්ලු. දැන් මෙතන දරුවෝ ළමයිට උගාක් වෙලාවට වැරදුණු තැන තමයි දීපු සංකේත පාවිච්චි කරන්න ඕන. ඔන්න බලන්න දීපු සංකේත මොනවද කියලා. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය එල්. ඒක අපට හුරු පුරුදු සංකේතෙනේ. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අපි අර 4200 කියලා ගන්නේ. අන්න එයා එක කියනවා CW කියලා ගන්නලු. තඹවල විශිෂ්ට තාපධාරිතාවය C කියලා ගන්නලු. අර අපි ගණන් හදද්දි 400 කියලා ගන්නේ. විශිෂ්ට තාපධාරිතාවය C කියලා ගන්නලු. අපිට කොටසින් කොටස කියනවා උත්තර ලියමු. අයිස් දිය වීමේදී ලබාගත් තාපය සඳහා ප්‍රකාශනයක් ඔබ ලබාගත් මිනුම් ඇසුරින් ලියන්න. හරි. අපි යමුකෝ ඉස්සෙල්ලාම මෙතනට අයිස් කැබැල්ල. ඔන්න අපි ගන්නවා ඝන අයිස් කැබැල්ල. මේ තියෙන්නේ මම ගත්ත ඝන අයිස් කැබැල්ල. මෙයා ඝන තත්ත්වයෙන් ඉන්නේ සොලිඩ් නේ. ඝන තත්ත්වයේ. එතකොට දරුවෝ මෙයා ඉන්නේ සෙල්සියස් අංශක බිඳුවේ. හරි. මෙයාට තව දුරටත් සෙල්සියස් අංශක බිඳුවේ ඉඳගෙන ඝන අවස්ථාවේ ඉන්න බෑ. ඇයි? මෙයා බිඳුව කියන්නේ සෙල්සියස් අංශක බිඳුව කියන්නේ ජලය ඝන කෙනා ද්‍රව වෙන්න පටන් ගන්නවා. හරි. ද්‍රවාංකයනේ. මෙයා දිය වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මුලින්ම වෙන්නේ මේ ඝන අයිස් කුට්ටිය ද්‍රවයක් බවට පත් වෙනවා. හරි. ලික්විඩ් ද්‍රවයක් බවට පත් වෙන්න ගන්නවා. හැබැයි අවස්ථාව වෙනස් වෙනවනේ. ඝනය ද්‍රව වෙනවනේ. අවස්ථා විපර්යාසයක් වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන වතුර ටික මෙන්න මේ තියෙන වතුර ටික මාරු කෝල්. මොකද උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. අවස්ථාව වෙනස් වුණා. එහෙම අවස්ථාව වෙනස් වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. අවස්ථා විපර්යාසයක් වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි හිතන්න අපේ කැලරිමීටරේ ඇතුලේ ඉන්න පුළුවන්ද දිය වෙච්ච අයිස් ටිකකට. මෙතන මන් දාපු වතුරයි
මෙන්න මෙතනදී මං කිව්වේ මේ තියෙන්නේ මෙතන මන් දාපු වතුරයි ඝන අයිස් කෑල්ල දිය වෙලයි කියලා. එතකොට මන් දාපු වතුර තිබුණේ ටිකක් ඉහළ උෂ්ණත්වයේනේ. කාම උෂ්ණත්වයටත් වඩා ඉහළ උෂ්ණත්වයේනේ. එතකොට මන් දාපු වතුර ඉහළ උෂ්ණත්වයක අයිස් කෑල්ල දිය වෙලා හැදුණු වතුර ටික සෙල්සියස් අංශක බිඳුවේ. එකම ද්‍රාවණය ජලය එක කැලරිමීටරයක් ඇතුළේ උෂ්ණත්ව දෙකකට ජලයට ඉන්න බෑ. හරි. එහෙනම් ජලයපත් වෙනවා මොන උෂ්ණත්වයටද? අර අපි කිව්වේ අවසාන අවම උෂ්ණත්වයට. හරි. අවසාන අවම උෂ්ණත්වයටපත් වෙන්න ඕන. එතකොට මේ වතුර ටික වතුර විදියටම අන්න එතනදී අවස්ථාව වෙනස් වුණේ නැහැ. පෙවුණා නේද? එහෙනම් මෙතනදී ද්‍රවයක්මයි. අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ. අවස්ථාව වෙනස් නොවෙනකොට එයාට පුළුවන් එයාගේ උෂ්ණත්වය වෙනස් කරන්න. මෙතන එන්නේ අවසාන අවම උෂ්ණත්වය. අපි යාව ගත්ත x4 කියලානේ. මං හිම්මම ලියන්න. හරි. එතකොට ඝන අයිස් කෑල්ලට වෙන සංසිද්ධිය තමයි ඔය. මොකද්ද වෙන්නේ මුලින්ම? සෙල්සියස් අංශක බිඳුවේ තිබුණු ඝන අයිස් කැබැල්ල එයාපත් වෙනවා සම්පූර්ණයෙන්ම ද්‍රව බවට. ඝනය ද්‍රව වෙනවා. හැබැයි ඒ ද්‍රවය මාරකෝ බිඳුවේ උෂ්ණත්වයේ තියෙන. බිඳුවේ උෂ්ණත්වයේ කැලරිමීටරේ වතුරකට ඉන්න බෑ. අනිත් වතුර වෙන උෂ්ණත්වයකට ඉන්නේ. ඒ නිසා අන්න උෂ්ණත්වය එක උෂ්ණත්වයකට එනවා. මොකක්ද? අවසාන අවම උෂ්ණත්වයට ඒ වතුර ටිකපත් වෙනවා. ඒක තමයි මම x4 කියලා ගත්තේ. එතකොට මෙන්න මේ අවස්ථාවල් 1 2 මේ අවස්ථා දෙකේදීම අයිස් කෑල්ල මොන වුණාද දරුවෝ? මේ අයිස් කෑල්ල මේ පැත්තට යද්දි ඝන අවස්ථාවේ ඉඳන් දිය වෙලා ගියා. අන්න එතකොට අයිස් කෑල්ල තාපය ලබා ගත්තනේ. තාපය ලබා ගත්ත පියවර දෙකකට. ඝන අයිස් කෑල්ල දිය වෙන්න තාපය ගත්ත. දිය වුණු වතුර ටික උෂ්ණත්වය වැඩි කරගන්න ගත්තා. හරි. එයාගේ බිඳුවේ තිබුණු උෂ්ණත්වය අවසාන අවම උෂ්ණත්වයට එනවා. හරි. අපි මේ අවසාන අවම උෂ්ණත්වය මෙහෙම චුට්ටක් මතක් කරමු. කැලරිමීටරේ ඇතුලේ තිබුණු වතුර ටික අර 3න් 2ක් පිරෙන්න ගත්ත වතුර ටික මං හිතන්නම් සෙල්සියස් අංශක 35 කියලා තිබුණේ. මන් දයාපු අයිස් කැබැල්ල තිබ්බේ සෙල්සියස් අංශක බිඳුවේනේ. එතකොට බිඳුවේ වතුර ටිකටයි 35 වතුර ටිකටයි එකම කැලරිමීටරේ ඇතුලේ උෂ්ණත්ව දෙකක ඉන්න බෑ. මේ දෙන්න එකතු වෙලා එක උෂ්ණත්වයකටපත් වෙනවා. කොයි උෂ්ණත්වයකට දෙන්න ඕනේ? ඒ අලුතෙන් හැදෙන ද්‍රාවණයේ උෂ්ණත්වය බිඳුවට වඩා වැඩි 35ට වඩා අඩු වගයක් විය යුතුයි. අන්න ඒ අගයට තමයි අපි කිව්වේ x4 හෙවත් අවසාන අවම උෂ්ණත්වය කියලා. හරි නේද? එතකොට අපෙන් අහන්නේ අයිස් කියන එක්කෙනා දියවීමේදී ලබාගත් තාපය සඳහා ප්‍රකාශනයක් ලියන්න. එතකොට මම ලියන්න ඕන මුළු තාපය කියන්නේ පළවෙනි අවස්ථාවේදී ගත්ත තාපයේ දෙවැනි අවස්ථාවේදී ගත්ත තාපයයි දෙන්නගේ එකතුව. එහෙනම් පළවෙනි අවස්ථාවේදී අවස්ථා විපර්යාසයක් වුණානේ. ඝනය ද්‍රවය වුණානේ. අවස්ථා විපර්යාසයකදී පිට කරන හරි ලබා ගන්න හරි. මෙතනදී ලබා ගත්තා. තාප ප්‍රමාණය හොයන සූත්‍ර කවුද? Q සමානයි mL. දෙවැනි අවස්ථාව සඳහා දෙවැනි අවස්ථාවේදී ලබා ගත්ත තාපය හොයන්න. එතනදී අවස්ථාව වෙනස් වුණේ නැහැ. එතනදී උනේ උෂ්ණත්වය වැඩි වුණා. අයිස් බිඳුවේ හිටියේ එයාගේ උෂ්ණත්වය එන්න වැඩි වුණා. අන්න එතනදී තබාගත් තාපය හොයන්න අපි දානවා mc ඩෙල්ටා තීටා. එතකොට අයිස් කැබැල්ල දියවීමේදී ලබාගත් තාප ප්‍රමාණය කියන්නේ මෙන්න මේ ml ගේ mc ඩෙල්ටා තීටාගේ එකතුව. හරිනේ? අපි යම් බලන්න ඒක ලියන්න එයාගේ අකුරු වලින්. එතකොට මෙන්න මෙතන m කියන්නේ කවුද දරුවෝ? මෙතන m කියන්නේ කවුරු වෙන්න ඕනේ? මෙන්න මේ ඝන අයිස් කෑල්ලේ ස්කන්ධය. ඝන අයිස් කෑල්ලේ ස්කන්ධය. එතකොට අර අපි ගත්ත පාඨාංක වලින් කල්පනා කරන්න x1
තඹ කැලරි මීටරේ මන්තේ. ආයක අයිස් නෑ. 2 x2 කියලා ගත්තේ. මන් දාපු වතුර ටිකයි තඹ කැලරි මීටරේ මන්තේ. එතනත් අයිස් නෑ. එහෙනම් කොතනද අයිස් තියෙන්නේ? x5 වලදී නේද ඔක්කොම ඉන්නේ. x3 වල කවුද හිටියේ? x2 වල කවුද හිටියේ? කල්පනා කරන්න. මම මෙහෙම කියනවා. අයිස් වල ස්කන්ධය එනව නේද? x5 අඩු කිරීම x2 වලින්. හොඳට කල්පනා කරන්න. හරි නේද? අපි කතා කරලා තියෙන නිසා මම වැඩි වෙලා ගන්න නැතුව එතනින් කතා කරනවා. හරි. එහෙනම් දරුවෝ මෙන්න මෙතන ලියවෙන්න ඕන. මෙතන ලියවෙන්න ඕනේ m වෙනුවට දැන් අපි ලියන්න ඕනේ ml ධන mc ඩෙල්ටා තීටානේ. m වෙනුවට ලියනවා x5 අඩු කිරීම x2 l. මේ තියෙන්නේ ml නේද බලන්න. මේ තියෙන අයිස් වල ස්කන්ධය. ඒක ගුණ කිරීම L. ධන MC ඩෙල්ටා තීටා. නැවතත් අයිස් වල ස්කන්ධයමනේ. x5 අඩු කිරීම x2. මේ තියෙන්නේ අයිස් වල ස්කන්ධය. එතකොට ආයිමත් කතා කරන්න තියෙන්නේ MC නේ. එතකොට පුතේ මෙන්න මෙතන ජලයේ විශිෂ්ට තාපධාරිතාවය CW කියලා ගන්න කිව්වා. එතකොට කවුද දරුවෝ ඩෙල්ටා තීටා කියන්නේ? ඩෙල්ටා තීටා කියන්නේ හොඳට බලන්න. ඩෙල්ටා තීටා කියලා කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ අවස්ථා දෙක අතර මේ අවස්ථාවයි අතර සිද්ධ වෙච්ච x4 වලින් අඩු වෙන x4 අඩු කිරීම බිඳුව ඔයා x4 කියලා ලිව්වට කමක් නෑ දරුවෝ. හරිද බලන්න. ආයිමත් බලන්න හොඳට. හරි. මෙතන තියෙන්නේ ml ධන mc ඩෙල්ටා තීටා කියන ප්‍රකාශය දීපු අක්ෂර වලින්. හරි. ඔබ ලබාගත් මිනුම් ඇසුරෙන් ලියන්න කිව්වහම එහෙමයි ලියවෙන්න ඕන. ඊළඟට කියනවා ජලය හා කැලරි මීටරය මගින් පිට කළ තාපය සඳහා ප්‍රකාශනය. හරි. අපි යමුකෝ මෙහෙම. එතකොට ප්‍රැක්ටිකල් එක ආරම්භයේ ඉඳන් අපි කල්පනා කරමු මෙහෙම. ඔන්න දරුවෝ කැලරි මීටරේ. ඔන්න මන්තය. වතුර එපා. ඔන්න කැලරි මීටරය. ඔන්න අර කියපු දැල්කොටු මන්තය. වතුර දාපු නෑ. හරි. මේ දෙන්න ආරම්භයේ හිටියේ x3 කියන උෂ්ණත්වයේ නේද? කල්පනා කරන්න අපි ලිව්වේ ජලයේ ආරම්භක උෂ්ණත්වයනේ. එතකොට ජලයේ ගෑවි හිටපු කැලරි මීටරේ මන්තේ ඉන්නොත් ඕනේ ජලයේ ආරම්භක උෂ්ණත්වයම තමයි. හරි. x3 වල හිටියේ. ප්‍රැක්ටිකල් එක ඉවර වෙද්දී ඒ කියන්නේ අපි අයිස් කෑල්ල දිය කරලා අර අවම උෂ්ණත්වෙත් ගත්තට පස්සේ ඒ කැලරි මීටරේටයි මන්තෙටයි මොකද උනේ? කැලරි මීටරේ මන්තේ අවස්ථාව වෙනස් කරගත්තද? ඒ කියන්නේ කැලරි මීටරේ මන්තේ ඝන ද්‍රව්‍යනේ. ඒ ඝන ද්‍රව්‍ය කියන එක වෙනස් වුණේ නෑනේ.
ඒ කියන්නේ කැලරිමීටරේ මන්තේ අවස්ථා විපර්යාසයකට ලකුණේ නැහැ. හරි. හැබැයි මේ දෙන්නගේ උෂ්ණත්වය වෙනස් වුණා. දැන් එයා ගෑවි ස්පර්ශ වෙවි ඉන්නේ අර මිශ්‍රණයේ උෂ්ණත්වයේනේ. අර වතුර ටික අයිස් කෑල්ල දිය වෙලා ඉන්න වතුර ටික අන්න ඒකට ස්පර්ශ වෙන්නේ. ඒ නිසා මේ කියන කැලරිමීටරේ මන්තේ අවසාන උෂ්ණත්වය වෙන්නේ x4. දැන් කල්පනා කරන්න ඕනේ මෙයාගේ අවස්ථා විපර්යාසයක් උනේ නැහැ. එහෙනම් මේ දෙන්නා මේ දෙන්න පිට කරපු දැන් මෙයා පිට කරනවනේ අයිස් කැලෙන් තාපය ලබා ගන්න. මෙයා පිට කරපු තාප ප්‍රමාණය හොයන සූත්‍ර වෙන්නේ mc ඩෙල්ටා තීටා. ml වෙන්නේ නැහැ. ඇයි? මෙයා අවස්ථා විපර්යාසයකට ලක්ුණේ නැති නිසා. එතකොට කවුද m? මෙතන m කියන්නේ තඹ කැලරිමීටරේ මන්තයේ ස්කන්ධය. ඒකනේ අපි x1 කියලා ගත්තේ. එහෙනම් x1. එයාගේ අක්ෂරවලින්. කවුද c කියන්නේ? තඹ කැලරිමීටරේ මන්තයේ හැදුණු ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය. ඒක අපිට c කියලා ගන්න කියලානේ ගානේ කිව්වේ. තඹවල විශිෂ්ට තාපධාරිතාවය c කියලා ගන්න කිව්වා. කවුද ඩෙල්ටා තීටා කියන්නේ? ඩෙල්ටා තීටා කියන්නේ මේ වෙලාවේ සිද්ධ වුණු උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස ගන්න කවුද ලොකු එක්කෙනා? x3ද ලොකු x4ද ලොකු? කැලරිමීටරේ මන්තේ හිටියේ ඉහළ උෂ්ණත්වයක. ඒ දෙන්න එන්න තාපය පිට කරලා උෂ්ණත්වය අඩු වුණා. මතකයිනේ මේ බලන්න 35 නීටි බිඳුව දැම්මා. එතකොට 35 තිබුණු උෂ්ණත්වය එන්න අඩු වෙලා තමයි අවසාන අවම උෂ්ණත්වයටපත් උනේ. එහෙනම් x4 කියන එක්කෙනා පොඩි, x3 කියන එක්කෙනා ලොකුයි. එහෙනම් උෂ්ණත්ව වෙනස වෙන්න ඕන ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරා. හරි. මේ තියෙන්නේ තඹ කැලරිමීටරයටයි මන්තෙටයි වෙච්ච දේ. ඒ කියන්නේ එයා පිට කරපු තාප ප්‍රමාණය. දැන් බලමු. මෙන්න මේ තියෙන්නේ මම දාපු තඹ කැලරිමීටරයට 3න් 2ක් පිරෙන්න දාපු වතුර ටික විතරයි මං ඇන්දේ. ඒකොල්ලෝ ආරම්භයේ හිටියේ x3 කියන උෂ්ණත්වයේ. වතුර ටික මං දාපු 3න් 2 වතුර ටික හිටියේ x3 කියන උෂ්ණත්වයේ. මම අයිස් කැබැල්ල දාලා ඉවරුණාට පස්සේ අයිස් කෑල්ල දිය වුණා. මේ මම ඇන්දේ අයිස් කෑල්ල දිය වෙච්ච වතුර නෙමෙයි. මම දාපු වතුර ටිකමයි. වතුර පරිමාව වැඩි අඩු වෙන්නේ නැහැ. ඒ වතුර ටික වතුර විදියටම හිටිය අවස්ථාව වෙනස් කරගත්තේ නැහැ. හැබැයි එයා උෂ්ණත්වය වෙනස් කර ගන්නවනේ. උෂ්ණත්වය වෙනස් කර ගන්නවා. කීයටද එයා වෙනස් වෙන්නේ? එයත්පත් වෙන්න ඕන අවසාන අවමුෂ්ණත්වය බවට. ඒ කියන්නේ මං දාපු වතුර ටිකත් x3 ඉඳන් x4 බවට පත් වෙනවා. අවස්ථාව වෙනස් නොවි. අවස්ථාව වෙනස් වුණේ නැත්තම් මේ වෙලාවේ මං දාපු වතුර ටිකත් පිටකල තාප ප්‍රමාණය හොයන්න අපි පාවිච්චි කරන්නේ mc ඩෙල්ටා තීටා. m කිව්වේ කවුද මෙතනදී? මෙතනදී m කියන්නේ මං දාන වතුර ටිකේ ස්කන්ධය. අර 3න් 2ක් පිරෙන දාපු වතුර වල ස්කන්ධය හොයන්නේ කොහොමද? හොඳට බලන්න. x2 රින x1 වලින් එන්නේ මන් දාපු වතුර ටිකේ ස්කන්ධය නේද? හරි. c කියන්නේ වතුර වල විශිෂ්ටතා ධාරිතාවය CW. වතුර ටිකේ සිද්ධ වෙච්ච උෂ්ණත්ව වෙනස කවුද ලොකු? x3 ලොකුයි. x3 අඩු කිරීම x4 වෙනවා. එහෙනම් කැලරිමීටරයයි මන්තයයි ජලයයි පිටකල තාපය කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුව. ඕක තමයි අපෙන් උත්තරේ විදියට අහලා තියෙන්නේ. හරි. අපි ඒක ලියමු. එහෙනම් මම මෙතන ලියන්න ඕන කවුද? ලියන්න ඕන මේක. මෙන්න මේ දෙන්නව. හරි. ලියන්න ඕන
x1 c x3 ඍණ x4 මේ ලිව්වේ කවුද දරුවෝ? කැලරිමීටරේ මන්තේ පිට කරපු තාපය. ඊළඟට අනිත් එක්කෙන x2 ඍණ x1 cw x3 ඍණ x4 වෙනවා. හරිනේ. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය සෙවීම සඳහා ඉහත ප්‍රකාශන ඇසුරෙන් දැන් අපට කියන්නේ මොකක් ලියන්නද? සමීකරණය. මේ ලිව්වේ ප්‍රකාශන. හරිනේ? දැන් ලියන්නේ සමීකරණය. සමීකරණයක් වම සමාන ලකුණක් දාලා ලියන්න තියෙන්නේ. දැන් මොකද්ද සමාන වෙන්නේ? මේ පළවෙනියට ලියපු එක්කෙනාව මෙන්න මේ මුළු ප්‍රකාශයම ලියන්න ඕනේ නැවත. හරි. එයා සමානයි ඊළඟට ලියනවා මෙන්න මේ ප්‍රකාශය. මේ පැත්ත. ප්‍රකාශ දෙක සමාන කරලා ලියන්නයි තියෙන්නේ. හරි. මම මෙතන කොටුවක් ඇඳ ලියන්න ඉඩමදි නිසා ඔයා දරුවෝ මේක ලියන්නයි තියෙන්නේ. හරි. ඊළඟට මෙම පරීක්ෂණයේදී කුඩා අයිස් කැට වෙනුවට කුඩු කරන ලද අයිස් භාවිත නොකිරීමට හේතුවක් ලියා දක්වන්න. මම දැන් ඒක උත්තරෙත් එක්ක කතා කරනකොට කිව්වා. ඇයි අයිස් කුඩු කරලා යොදන්නේ නැත්තේ? අයිස් කුඩු දියවීමේ ශීඝ්‍රතාවය වැඩි බැවින් ද්‍රව අයිස් කැලරිමීටරයට යෙදේ. ඒ වැළැක්වීම තමයි අරමුණ. හරි. ඒක ඉතින් තමන්ගේ වචනෙන් ඒ අදහස ප්‍රකාශ වෙන්න ලිව්වනම් හරි. කුඩු කරන ලද අයිස් පහසුවෙන් ද්‍රව ජලයට පත් වී කැලරිමීටරයට ජලය එක් වෙන නිසා. හරි. හේතුව වෙන්නේ අයිස් කුඩු ඉක්මනින් දිය වෙලා මට ඕනේ කැලරිමීටරයට ඝන අයිස් යොදන්න විතරයි. හැබැයි අයිස් කුඩු ටික දිය වෙලා වතුරත් යදෙනවා ඝන අයිස් කැටත් එක්ක. අන්න ඒකයි අයිස් කුඩු යොදන්නේ නැත්තේ. පැහැදිලි නේද? හරි. අපි යමු ඊළඟ එකට. අයිස් ප්‍රවාහනයේදී විශාල කුට්ටි ලෙස ප්‍රවාහනය කරන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. දැකලා ඇති අර අයිස් කාවින් කියලා තියෙන්නේ. එතකොට ලොකු අයිස් කුට්ටි තමයි ප්‍රවාහනය කරන්නේ එක් තැනක සිට තවත් තැනකට. අයිස් අර අපි ෆ්‍රිජ් එකේ දාන ට්‍රේ එක ඒ වගේ අයිස් පුංචි කැට නෙමේ ප්‍රවාහනය කරන්නේ. ඇයි අහනවා අයිස් පුංචි කැබලි නැතුව විශාල කැබලි යොදාගන්නේ? ඒකට හේතුව මේක. මම මෙහෙම කියන්නම්. හිතන්න මේ තියෙන්නේ විශාල අයිස් කැබැල්ල. මේ තියෙන්නේ විශාල අයිස් කුට්ටිය. හරි. මේ අයිස් කුට්ටිය මම මෙන්න මෙතනින් දෙකකට වෙන් වෙන්න කැපුවොත්. හරි. වෙන් වෙන්න කැපුවොත්. දැන් තියෙනවා මෙන්න මෙහෙම අයිස් කැබලි දෙකක්. බලන්න වාතයත් එක්ක ගැටෙන පෘෂ්ඨ වර්ගඵලයට මොකද වෙන්නේ? බලන්න ලොකු අයිස් කුට්ටිය තියෙනකොට මෙන්න මේ පැත්ත ගැටෙනවා. මේ පැත්ත ගැටෙනවා. මේ කියන විදියට පැති 6ම කුට්ටියේ තියෙන ඝනකාභයක් ඝනකයක් බැලුවාම තේරෙනවනේ. කුට්ටියේ තියෙන පැති 6ම නිරාවරණය වෙනවා. මේ මොහොතෙත් ඒ තිබුණු මුහුණත් 6 නිරාවරණය වෙනවට අමතරව මෙන්න මේ දෙපැත්තේ අලුත් මුහුණත් දෙකකුත් නිරාවරණය වෙනව නේද වාතයට? හරි නේද කිව්වා? කැපුම යොදපු තැනි අලුත් පෘෂ්ඨ දෙකක් මතුවෙනවා. ඒ පෘෂ්ඨ දෙකත් වාතයත් එක්ක ගැටෙනවා. දැන් මවන්න ආයිමත් මේ කියන කුට්ටියත් තව කඩන්න. ඔහොම චූටි පෘෂ්ඨ වලට කඩන්න. ලොකු අයිස් කුට්ටිය කුඩා කැබලි වලට කඩන වැඩි වෙනකොට කුඩා වෙන්න එයා වාතයක ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි. එතකොට දියවීමේ වේගය වැඩි.
ඒ වාතය එක්ක ගැටෙනකොට තාපය හුවමාරු වීම වේගවත් වෙනවනේ. එතකොට මෙයා වේගයෙන් දිය වෙනවා. අන්න ඒ නිසා තමයි දියවීමේ වේගය වැඩි වෙනවා. එතකොට ගෙනියන තැනකට ගෙනියනකොට ඝන අයිස් කුට්ටියක් නැති වෙයි. අයිස් වතුර තියෙයි. අන්තිමට අන්න ඒක වළක්ව ගන්න තමයි විශාල අයිස් කුට්ටි ප්‍රවාහණය කරන්නේ. එතකොට දරු උත්තරයට ලියවෙන්න ඕනේ මොකක්ද? පරිසරයට නිරාවරණය වී ඇති පෘෂ්ඨ වර්ගඵලය අඩු කරගෙන අයිස් දියවීම අවම කර ගැනීම සඳහා මොකක්ද කිව්වේ? ආයි බලන්න. වාතය සමග ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය අවම කර ගනිමින් අයිස් කුට්ටි දියවීමේ වේගය අවම කර ගැනීම සඳහා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මසුන් කල් තබා ගැනීම සඳහා එම මසුන් අයිස් කැට සමග කෘත්‍රිම බහුඅවයවික පෙට්ටිවල අසුරනු ලැබේ. කෘත්‍රිම බහුඅවයවික පෙට්ටි භාවිත කිරීමේ විද්‍යාත්මක හේතුව කුමක්ද? ඕක මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඕගොල්ලෝ දැකලා ඇති අර මාළු වෙළඳාම් කරනදිත් ඕක තියෙන්නේ කොහමද? ඍජු ෆෝම්. මොනවද දරුවෝ මේ කියන බහුඅවයවික පෙට්ටි කියන්නේ? ඍජු ෆෝම් පෙට්ටි. ඍජු ෆෝම් පෙට්ටියේ මාළු දාලා ඒ මාළුන්ට උඩින් අයිස් දාලා තමයි ගෙනියන්නේ. හරි. මාළු අයිස් සමග දාලා තමයි ගෙනියන්නේ. ඇයි දානවා? මේ කියන වෙලාවේ අයිස් කුට්ටි අයිස් කැට සමග කෘත්‍රිම බහුඅවයවික පෙට්ටිවල අසුරන්නේ. එතකොට මට ඕනේ මේ පෙට්ටිය ඇතුලේ ඉන්න මාළුන්ව කූල් එකේ තියන්න. එයාට දාඩි දාන්න නිසා නෙවෙයිනේ. මොකක්ද? එයාගේ උෂ්ණත්වය අඩු කරලා තියාගන්න. එතකොට තමයි නරක වෙන්නේ නැත්තේ නේ. කූල් එකේ තියාගන්න. දැන් මොකද්ද කරන්න ඕනේ අපි? ඒකේ තියෙන උෂ්ණත්වය අඩු උෂ්ණත්වය ඒ විදිහටම තියාගන්න එපා. අපි මෙතන තාප පරිවාරක විදිහට බහුඅවයවික පෙට්ටියක් පාවිච්චි කරාම දැන් දරුවෝ මේකේ ඇතුළ කූල් එළිය රස්නේ කාමර උෂ්ණත්වයේ තියෙන්නේ එළිය. අපි හිතමු කාමර උෂ්ණත්වය 35යි. දැන් අයිස් දාලා තියෙන නිසා අපි හිතමු මෙතන උෂ්ණත්වය ඍණ 10යි කියලා. හරි. එතකොට උත්සාහය තියෙන්නේ පරිසරයෙන් අර කියපු ඍජු ෆෝම් පෙට්ටිය ඇතුළට තාපය ගමන් කිරීමට. අපි මෙතන දාලා තියෙන්නේ ඍජු ෆෝම් පෙට්ටි නිසා මොකද වෙන්නේ? පරිසරයෙන් අර කියපු මාළුන්ට තාපය හුවමාරු වීම හැකිතාක් අවම වෙනවා. එතකොට විද්‍යාත්මක හේතුව වෙන්නේ කෘත්‍රිම බහුඅවයවික පෙට්ටි තාප පරිවාරක ලෙස ක්‍රියාත්මක වීම. කෘත්‍රිම බහුඅවයවික පෙට්ටි තාප පරිවාරක ලෙස තාපය හුවමාරු වීම හැකිතාක් අවම කරන ද්‍රව්‍යයක් විදියට ක්‍රියාත්මක වෙනවා. හරිනේ? ඊළඟ ප්‍රශ්නෙට යන්කෝ. ඊළඟට කියනවා අයිස් කුට්ටි ලී කුඩු තුල බහා ප්‍රවාහණය සිදු කරයි. මේ සඳහා විද්‍යාත්මක හේතුව පැහැදිලි කරන්න. දැන් ඒකටත් උත්තරේ මං කියලා ඉවරයි ඇත්තටම. මෙන්න මෙතන බලන්න. අයිස් කුට්ටි මං කියන්නේ වාතයට නිරාවරණය වෙන්නේ කියලා. දැන් ඒකොල්ල කියනවා වාතයට නිරාවරණය වෙන්න නොදී ඒකොල්ල දානවලු කොහෙටද? ලී කුඩු වලට. එතකොට මේක ස්පර්ශ වෙන්නේ වාතයේ නෙමෙයි මේ වටපිටාව ඔක්කොම ස්පර්ශ වෙන්නේ මොනවත් එක්කද? ලී කුඩුත් එක්ක. ලී කුඩු කියන්නේ මොනවද? තාප පරිවාරක ද්‍රව්‍ය. එතකොට වාතය එක්ක අයිස් කුට්ටිය ගැටෙන ප්‍රමාණය හැකිතාක් අවම වෙනවා. ලී කුඩු යනු තාප පරිවාරකයක් නිසා තාපය හුවමාරු වීම අවම වේ. ඒක තමයි විද්‍යාත්මක හේතුව. හරි. එතනත් එන්න තාප පරිවාරකයක් කියන එක. හරි.
මසුන් අඩු උෂ්ණත්වයක තබා ගැනීමට අදාළ ජීව විද්‍යාත්මක හේතුව පැහැදිලි කරන්න. මසුන් අඩු උෂ්ණත්වයක තියෙනවා එයාලට ක්‍රියාත්මක වෙන ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. ගැළපෙන සුදුසු උෂ්ණත්වයක් තියෙනවා. අන්නේ සුදුසු උෂ්ණත්වය නැති කරන්න තමයි අපි එළවලු ටිකක් ගෙනෙල්ලා මාළු ටිකක් මස් ටිකක් ගෙනෙල්ලා ෆ්‍රිජ් එකේ දාන්න. එතකොට ෆ්‍රිජ් එකේ තියෙන අඩු උෂ්ණත්වයනේ. අන්න එතනදී ශුද්‍ර ජීවීන්ට ක්‍රියාත්මක වෙන්න ඕන කරන ප්‍රශස්ත උෂ්ණත්වය ඒකලුන්ට නැති වෙනවා. අන්න ඒ නිසා අපේ මාළු ටික එළවලු ටික මස් ටික පරිස්සම් වෙනවා. ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ නැතුව අපේ කෑම බීම ටික අර නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වෙනවා අපේ වචනින් කිව්වොත්. එහෙනම් ඇයි මසුන් අඩු උෂ්ණත්වයක තියාගන්න හේතුව? ශුද්‍ර ජීවී ගහනත්වය ශුද්‍ර ජීවී ප්‍රමාණය වැඩි කරගන්න නැති වෙන්න පුළුවන්. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ශුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය හරි ශුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය අඩාල කිරීම සඳහා ශුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය අඩාල කිරීම සඳහා ඊළඟ එකට යමුකෝ. තාප පරිවාරක පෙට්ටියක් තුල මසුන් කිලෝ 10ක ප්‍රමාණය. අපි කතාවට එහෙමම යමු. ඒකේ කියන්නේ ඔන්න තාප පරිවාරක පෙට්ටියක් තුල අපි හිතමු මෙන්න තියෙනවා තාප පරිවාරක පෙට්ටිය. ඒකේ ඇතුලේ මසුන් ඉන්නවා කිලෝ 10ක්. එයා ඉන්නේ සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේ. මසුන්ගේ උෂ්ණත්වය මට වෙනස් කරගන්න ඕනේ සෙල්සියස් අංශක 15 වෙනකම්. මට ඒක වෙනස් කරගන්න ඕන 30 15. ඒකට මම දානවා අයිස්. ඔන්න තාප පරිවාරක පෙට්ටිය හිතමුකෝ මෙන්න මාළුව ඉන්නවා කියලා. මාළුවයි කියලා හිතන්නකෝ මේ. මෙන්න මම දානවා අයිස් කැට. හරි. දැන් මාළුව තමයි රතු පාටින් ඉන්නේ. අයිස් කැට තමයි නිල් පාටින් ඉන්නේ. හරි. දැන් මොකක්ද වෙන්නේ කියන්නකෝ. කවුද තාපය පිට කරන්නේ? කවුද තාපය ලබා ගන්න කියන්නකෝ. මෙන්න මෙයා ඉන්නේ 30 කියන උෂ්ණත්වයේ. මෙන්න මේ අයිස් කැබැල්ල අපි ඉන්නවා කියලා ගන්නේ සෙල්සියස් අංශක 0. හැබැයි මට ඕනේ ඔය දෙන්නම පත් කරගන්න සෙල්සියස් අංශක 15ට. මෙයත් එන්න ඕනේ 15ට, මෙයත් එන්න ඕනේ 15ට. හරිනේ. 0.15 වෙන්නේ 30 15 වෙන්නේ කොහොමද? බිඳුව චුට්ට වැඩි වෙලා තමයි 15 වෙන්නේ. ඒ කියන්නේ ඝන අයිස් කුට්ටිය තාපය ලබා ගන්න ඕන. සෙල්සියස් අංශක 30 හිටිය මාළු ටික සෙල්සියස් අංශක 15ට එන්නේ කොහොමද? එයා තාපය චුට්ට පිට කරලානේ කූල් වෙන්නේ. එහෙනම් එයා තාපය පිට කරනවා. හරිනේ. ඔන්න තාපය ලබා ගන්න එක්කෙනෙක් ඉන්නවා. ඔන්න තාපය පිට කරන එක්කෙනෙක් ඉන්නවා. නොකියුවට මේ මිශ්‍රණ ක්‍රමය තමයි. හරි. දැන් ඔන්න ලබාගත් එක්කෙනයි පිට කළ එක්කෙනාගේ ගාන හදන්නයි යන්නේ. පිට කරන එක්කෙනා ගැන හිතමු. මාළුවා ගැන හිතමු. මාළුවා සෙල්සියස් අංශක 30 ඉන්නේ. එයා පත් වෙන්න ඕන සෙල්සියස් අංශක 15ට. කල්පනා කරන්න මාළුව ඝනයක්. ඝන ද්‍රව්‍යයක් නේ. එයා 30 ඉඳන් 15ට යද්දී මාළුව දිය වෙයිද? මාළුව වාෂ්පයක් වෙයිද? නෑනේ පුතේ. එතකොට මාළු අවස්ථා විපර්යාසයකටපත් වෙන්නේ නෑ. මාළුවගේ සිද්ධ වෙන්නේ උෂ්ණත්ව වෙනසක් විතරයි. එහෙනම් මාළුව පිට කරපු තාප ප්‍රමාණය හොයන්න මන් දාන්නේ MC ඩෙල්ටා තීටා. මේ කාටේ දැම්මේ මාළුවට. මම ඒක රතු පාටින් ලියන්න.
හරි මේ දැම්මේ මාළුවට. මේ මාළුවගේ ස්කන්ධය, මේ මාළුවගේ විශිෂ්ටතා අපදාරිතාවය, මේ මාළුවගේ සිද්ධ වෙච්ච උෂ්ණත්ව වෙනස. හරි. එයා පිට කරේ. දැන් හිතන්න අනිත් එක්කෙනා ගැන. කවුද අනිත් එක්කෙනා? එයා පිට කරද්දී තාපය ලබා ගන්න අයිස් කැටය දිය වෙන්න. අයිස් කැබැල්ලට මොකද වෙලා තියෙන්නේ? එයා ඉඳලා තියෙන ඝන අවස්ථාවේ. එයා බිඳුවේ ඉඳන් 15 වෙනවා. බිඳුවේ තිබුණු ඝන අයිස් කැබැල්ල 15 කියන උෂ්ණත්වයට එන්න පුළුවන්ද? ඝන අවස්ථාවෙම තියාගෙන බෑනේ. සෙල්සියස් අංශක බිඳුව කියන්නේ ඝනය දිය වෙන්න පටන් ගන්න උෂ්ණත්වය. එහෙමනම් ඇත්තටම මෙතන වෙන්නේ මෙන්න මේ කතන්දරය. මං ඉස්සෙල්ලම එයාව මෙහෙම කියලා ඉන්න. හරි. ඒකේ වෙන්න ඕනේ මෙන්න මේක නේද බලන්න. ඝන අයිස් කෑල්ල ඉන්නවා. එයා ඉන්නේ සෙල්සියස් අංශක බිඳුවේ. ඒ ඝන අයිස් කෑල්ල සෙල්සියස් අංශක බිඳුවේ ද්‍රව බවට පත් වෙනවා. ඊළඟට තමයි ඒ වතුර ටික සෙල්සියස් අංශක 15 වතුර බවට පත් වෙන්නේ. පැහැදිලි දේ කියපු ටික. සෙල්සියස් අංශක බිඳුවේ තිබුණු අයිස් කැබැල්ලට ඍජුවම ඝනයක් විදියට සෙල්සියස් අංශක 15 තියෙන්න බෑ. ඇයි? බිඳුව කියන්නේ ද්‍රව වෙන්න පටන් ගන්න තැන. ඔන්න බිඳුවේ තිබුණු ඝනය බිඳුවේ තුණු ද්‍රවය බවට පත් වෙනවා. එතකොට මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ කවුද? ML. අවස්ථාව විපර්යාසයන් නිසා. මෙතන අවස්ථාව වෙනස් වුන්නේ. මෙතනදී උෂ්ණත්වය විතරයි වෙනස් වෙන්නේ. ඒ නිසා අපි මෙතනට දානවා MC ඩෙල්ටා තීටා. ඒ කියන්නේ ඝන අයිස් කැබැල්ල බිඳුවේ ඉඳන් 15 වෙනකොට මෙන්න මේ තාපය මේ විදියට ලබා ගන්නවා අවස්ථා දෙකකින්. හරි. ඒක තේරුම් ගත්තේ කොහොමද අපි? ඒක තේරුම් ගන්න ඕනේ මෙහෙම. බිඳුවේ අයිස් කැබැල්ලක් 15 උෂ්ණත්වයට පත් වෙද්දී ඝනයක් විදියට ඉන්න බෑ. ඇයි? බිඳුව කියන්නේ ද්‍රවාංකය. එයා දිය වෙන්න පටන් ගන්නවා. ඝනය දිය වෙද්දී අවස්ථා විපර්යාසයක් වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ එයා අවස්ථාව වෙනස් කරලා ඊට පස්සේ උෂ්ණත්වය වෙනස් කරනවා. ඒ කියන්නේ පියවර දෙකක් කියන එක. එහෙනම් මම මෙතන ලියන්න ඕන ML ධන MC ඩෙල්ටා තීටා මේ අයිස් කැබැල්ලට වෙච්ච දේ. දැන් එකින් එකට ආදේශ කරමු. මාළුවගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. මාළුවගේ විශිෂ්ටතාපධාරිතාවය 2640යි. මාළුවගේ සිද්ධ වෙච්ච උෂ්ණත්ව වෙනස තියරින 15. හරි නේද? දැන් ලියමු අයිස් කැබැල්ලට වෙච්ච දේ. හොයන්න ඕන අයිස් වල ස්කන්ධයනේ. අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාපය දීලා තියෙනවා 3.33 ගුණ කිරීම 10 කියලා. එයාට එකතු වෙන්න ඕන ස්කන්ධය විශිෂ්ටතාපධාරිතාවය අයිස් වල සිද්ධ වෙච්ච උෂ්ණත්ව වෙනස. අයිස් වල සිද්ධ වුණු උෂ්ණත්ව වෙනස කියන්නේ අඩු වෙන්න ඕන 15න් බිඳුව. බිඳුවේ හිටිය එක්කෙනා 15 නේ වෙන්නේ. හරි. ඊට පස්සේ ඔය ටික සුළු කරන්නයි තියෙන්නේ. සුළු කරනවා 2640න් වැඩි කරනවා 15න්. එතන උත්තරේ එනවා 396යි බිඳු 3. 333යි බිඳු 3යි M. එයාට එකතු වෙන්න ඕන 4215න් වැඩි වුණාම 63000යි M.
m අගයන් දෙක එකතු කරන්නකෝ. එතකොටත් එන්නේ මේ පැත්තේ ඉලක්කම එකයි කියලා මොන වලින්ද? කිලෝග්‍රෑම් එකයි. අයිස් දාන්න ඕන කිලෝග්‍රෑම් එකක්. හරි. අපි එහෙනම් මේ විදියම ප්‍රශ්න සාකච්ඡාවකින් නැවත මුණ ගැහිමු. ආයුබෝවන්.